එතකොට මෙම එල්නිනෝ තත්ත්වය මේ වන විට අපි බලාපොරොත්තු වෙන ඔය මම කිව්ව ඔක්තෝබර් දෙසැම්බර් අතර කාලයේදී අති ප්‍රබල එල්නිනෝවක් දක්වා ඒ උච්චතම අවස්ථාවට වර්ධනය වේවි කියලා. මේ උච්චතම අවස්ථාවට යන කාලය වෙනකොට මේ එල්නිනෝවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයට වඩා වැඩි වැසි. A smart investment with a trusted financial leader, LB Fixed Deposits. අපි දන්නවා ජූනි මාසයේ එල්නිනෝ තත්ත්වයක් ආරම්භ වුණා. එතකොට ඒක මම අර වරින් වර කියනවා මහ ජනතාවට ඇත්තටම මේක තවමත් අපි කියන ආකාරයෙන් තේරුම් ගන්නත් අමාරුයි අපේ තියෙන අඩුපාඩුත් වෙන්න පුළුවන්. කොහොම කළත් මේ එල්නිනෝ තත්ත්වය සරලවම කිව්වොත් ඔය පැසිෆික් මුහුදේ නැගෙනහිර පැත්තේ මුහුද මතු පිට උෂ්ණත්වයේ වැඩිවීමක් නිසා ඇති වෙන සංසිද්ධියක්. මේක මේ මාසෙකින් ඇවිල්ලා දෙකකින් ඉවර වෙන්නේ නැහැ. මාසෙකින් දෙකකින් මේක මාස 8ක් 9ක් 10ක් සමහරලාට අවුරුද්දක් දක්වා වගේ පවතින්න පුළුවන්. ඉතින් මෙම එල්නිනෝ තත්ත්වය ආරම්භ වුණේ ජූනි මාසේ. අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරේ 2027 මාර්තු අප්‍රේල් වෙනකම්ම මේක පවතිවි. ඒ වගේම මේ වන විට ගෝලීය පුරෝකතන ඒ වගේම ලෝකයේ ලීඩින් සෙන්ටර්ස් වලින් ලබා දෙන පුරෝකතනත් එක්ක බැලුවහම මෙම එල්නිනෝ තත්ත්වය පීක් එකට ඒ කියන්නේ උපරිම අවස්ථාවට යාවි කියලා බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසයත් දෙසැම්බර් මාසයත් අතර කාලයේදී. ඒ කියන්නේ මෙම එල්නිනෝ වර්ගීකරණයක් තියෙනවා. එල්නිනෝ වර්ගීකරණයේදී දුර්වල මධ්‍යස්ථ ප්‍රබල අති ප්‍රබල කියලා කොටස් 4කට වර්ගීකරණය වෙනවා. ඉතින් දැන් අපි මේ ඉන්නේ දුර්වල එල්නිනෝවක් තිබිලා දැන් මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙමින් වෙලා තියෙනවා. එතකොට මෙම එල්නිනෝ තත්ත්වය මේ වන විට අපි බලාපොරොත්තු වෙන ඔය මම කිව්ව ඔක්තෝබර් දෙසැම්බර් අතර කාලයේදී අති ප්‍රබල එල්නිනෝවක් දක්වා ඒ උච්චතම අවස්ථාවට වර්ධනය වේවි කියලා. ඊට පස්සේ ලබන වසරේ මුල කාර්තුවේදී ඒ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. නමුත් මේ උච්චතම අවස්ථාවට යන කාලය වෙනකොට මේ එල්නිනෝවේ ඒ කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල ඒ වගේම දෙසැම්බර් මාසෙත් අපි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයට වඩා වැඩි වැසි. ඉතින් අපි දන්නවා නොවැම්බර් මාසේ ගිය අවුරුද්දෙත් තිට්ටු අසුලි කුණාටු ආවා. මීට පෙර වසර සැලකුවහමත් නොවැම්බර් මාසේ තමයි ওই බෙන්ගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවල කැළඹිලි ස්වභාවයන් ඒ වගේම පීඩන අවපාත සුලි කුණාටු වගේ දේවල් ඇති වෙන්නේ. ඉතින් මෙම වසරෙත් එහෙම වෙන්නත් ඉඩ කඩක් තියෙනවා. මොකද මේ කාලෙදී ඔය උෂ්ණත්ව වෙනස්කම් තියෙන්නේ මේ මුහුදු මතු පිටත් ඒවයි ඒ කැළමිලි ස්වභාවයන් හටගත්තොත් මේ වැස්ස තවත් තීව්‍ර වේවි. ඒ වගේම මේ එල්නිනෝ සංසිද්ධියත් එක්ක බලපාන අනෙකුත් සාධක එක්ක සලකලා මේ වන විට තියෙන පුරෝකතනත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ ඔක්තෝබර් නොවැම්බර් වැස්ස දෙසැම්බර් දක්වාම පවතිවි කියලා. නමුත් ඇත්තටම දෙසැම්බර් මාසේ තියෙන අපේ ඊසාන දිග මෝසම් පටන් ගන්නෙ. එතකොට දෙසැම්බර් මාසේ මේ වැසි වැඩිවීම අපි අපේක්ෂා කරන්නේ උතුරු නැගෙනහිර පළාත් වලට තමයි. ඒතර සාමාන්‍ය ඒ කාලේදී උතුරු නැගෙනහිර පළාත්වල ගම් වතුරක් එහෙම ඉන්නත් ඉඩ කඩක් තියෙනවා. මම එනවම කියන්නේ ඒ කාලේදී අපි මොකද ඒක දුර වැඩි දැනට අපට පුරෝකතනය කරන්න අපි ලං වෙනකොට ඒ ගැනත් පුරෝකතන ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳ මහ ජනතාවට අවබෝධයෙන් ඒ වගේම ඒ ගැන අවධානයෙන් ඉන්න කියලාත් අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා.